Right, okay, guys. Very good evening, all. And am I audible enough? Guys, can you hear me properly? I believe that you can hear me and that you can see me properly. Yeah? If it is not, kindly drop me a text here. Right? So the thing is, I just warmly welcome you guys with the cap in hand for our spoken English course. මම හැමෝම හරිම ආදරයෙන් පිළිගන්න අපේ genuine English class එකකින් පවත්වන එහෙම නැත්නම් අපි conduct කරන අපේ spoken English course එකට. පැහැදිලිද? When you are in the session, you may have faced some difficulties, or if you can't understand when I'm saying something, kindly drop me a text here, then I will check and I'll let you know. Understand? So today is a free seminar. අද අපේ තියෙන මේ free seminar එකක්. ඒ වගේම in this seminar, you can ask any question from me that you have. ඔයාට දින ඕනම question එකක් මගෙන් අහන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි I believe ඔයා මෙතෙන්ට ක්ලාස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඉංග්‍රීසි බෑ මේ තමයි ආරම්භය. ඔය විදිහට විවිධ levels වලින් ඇවිල්ලා ඉන්නේ. මම මේ කියන දේ චුට්ටක් වෙලා ඔළුවට ගන්න. Understand? මම මේ කියලා දෙන පළවෙනි විනාඩි 20 වගේ තියෙන introduction session එකේ දේවල් ටික හොඳට ඔළුවට ගන්න. පැහැදිලි? Then I will introduce about myself later. පස්සේ මම ගැන කියන්නම්. මොනවාද qualifications මට තියෙන ඒ වගේම මම මොනවාද කොහොමද වැට්ටි කියන්නේ. පැහැදිලිද? So I will let you know later. Understand? Before that, I just want to talk with you about some difficulties that we have when we are speaking English. අපිට තියෙන difficulties මොනවාද guys when we are speaking English? අපි ඉංග්‍රීසි කතා කරනකොට ගොඩක් දෙනෙක් කියන කාරණයක් තමයි so I can understand everything in English language but I don't know how to respond it. මට ඉංග්‍රීසි කතා කරනකොට ඒක මාර විදිහට තේරෙනවා. I can understand but I don't know how to reply them. කරුමේට මම දන්නේ නැහැ ඒක කොහොමද reply එකක් දෙන්න කියලා. සුද්දෙක් එනවා ඔයාට කතා කරන්නත් හිතෙනවා. ඔයාට පොඩි බයක් එනවා ඊළඟට. ඔයාට පොඩ්ඩක් confidence මදිකම තියෙනවා. ඔන්න දෙවෙනි question එක. පළවෙනි එක මොකද්ද? මට response කරන්න තේරෙන්නේ නැහැ. සුද්දෙක් එනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් එනවා. ඔයා පොඩ්ඩක් බයයි කතා කරන්න. You are afraid to talk. ඔයා පොඩ්ඩක් බයයි කතා කරන්න. The reason is what? මොකද්ද හේතුව? You don't have confidence. ඔයාට හොඳ confidence එකක් නැහැ යත් එක කතා කරන්න. පැහැදිලිද? ඔක තමයි දෙවෙනි case එක. පළවෙනි ප්‍රශ්නෙට තියෙන solution එක මෙන්න මෙහෙමයි. ඔයාට කෙනෙක් ඉංග්‍රීසි වලින් කතා කරනකොට ඒකට එක පාරටම suddenly reply එකක් දෙන්න බැරි වෙන්න හේතුව එක පාටම reaction එකක් ඔයාට දක්වන්න බැරි වෙන්න හේතුව වෙන්න පුළුවන් ඔයා ඉංග්‍රීසි වල මුල ඉගෙනගෙන නැහැ හරියට. පැහැදිලිද? ඔයා basic terms ටික ඉගෙනගෙන නැහැ. පැහැදිලිද? එහෙම නැත්නම් ඔයා ඉංග්‍රීසි ඉගෙනගත්තු තැන ඔයාව අවුල් කරලා තියෙන්නේ. සරලම උදාහරණයක් 6 වසරේ ඉන්න ළමයෙක් ස්කූල් එකේ ස්පීච් එකක් කරනකොට පැහැදිලිද 6 වසරේ ඉන්න ළමෙක් ස්කූල් එකේ ස්පීච් එකක් කරනකොට මේ ළමයා ස්ට්‍රගල් වෙනවා ස්පීච් එක කරගෙන යනකොට කතා කරනකොට පොඩ්ඩක් ස්ට්‍රගල් වෙන්න ගන්නවා ඒ ටීචර් ඒ ළමයාට කිව්වොත් තමුසෙට ඉංග්‍රීසි බෑ අය කවදාවත් කතා කරගන්න බෑ තමුසෙට යනවා යන්න පැත්තකට ඒ ළමයා එතනින් ඒ ලැන්ග්වේජ් එකෙන් අයින් වෙනවා අඩුම තරමේ ළමයා නැවත try කරන්නවත් යන්නේ මේක සමහරවිට මෙතන ක්ලාස් එකේ ඉන්න කෙනෙක් එක්ස්පීරියන්ස් වෙලා තියෙන්න පුළුවන් මම පොඩි කාලේ ස්කූල් එකේ මෙහෙම කතා කරනකොට මට යාළුවෝ hina වුණා. එදායින් පස්සේ මම ආයේ කවදාවත් ඉංග්‍රීසි කතා කරගෙනවත් එදායින් පස්සේ මම කවදාවත් ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක දිහා බලන්නවත් ගත්තේ නැහැ. හැබැයි අද ඔයාට වයස අවුරුදු 25ක් හෝ 30ක් කියලා දැන් now you need English. දැන් ඔයාට ඉංග්‍රීසි අවශ්‍යයි. So you are thinking about that. දැන් ඔයා ගැන හිතා ඉන්නවා. පැහැදිලිද? අර වෙච්ච අවුල නිසා ඒ පොඩි කාලේ වුණ අවුල නිසා ඔයා ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අතෑරියා. නමුත් දැන් මේ වෙලාවේදී ඔයාට අවශ්‍ය වෙලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට අනිත් කාරණය. අපිට කෙනෙක් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න බැරි අනිත් කාරණේ තමයි confidence මදිකම. What does it mean by confidence? පෞරුෂත්වයක් නැහැ හරියට. මෙහෙම උදාහරණයක් හිතන්න. ඔයා ගිහිල්ලා job interview එකකදී job එකක් face කරන්න යනවා interview එකකදී අද කාලේ කිසිම interview එකක් සිංහලෙන් තියන්නේ නැහැ. ඔයා ඒක දන්නවනේ. සිංහලෙන් කිසිම interview එකක් පවත්වන්නේ නැහැ ළමයි. They all speak in English and they are asking
Everything used in English. They never ask, මහත්තයා වාඩි වෙන්න මට ඔබතුමාගේ නම කියන්න මොනවද ඔබතුමාට තියෙන සුසුකම් කවදාවත් ඒ විදිහට කතා කරන්නේ. They ask everything used in English. හොඳට මතක තියාගන්න. හැම දෙයක්ම අහන්න English වලින්. We need to know about you. Kindly introduce about yourself. And what are the qualifications that you have? ඔය විදිහට English වලින් කතා කරනකොට judge board එකෙන් if you are not able to speak it in English, you have to go home. ඔයාට English කතා කරන්න බෑ නම් ඒ වෙලාවට response කරන්න බෑ නම් confidence නැත්නම් අපෝ ගෙදරින්ට තමයි වෙන්නේ ළමයි. පැහැදිලිද? එතකොට අපි කොහොමද confidence හදාගන්නේ? කොහොමද අපි confidence හදාගන්නේ? confidence හදාගන්න විදිය මම class එකෙන් කියනවා. ඔයා මොන level එකේ හිටියත් ඔයාට මම පොඩි plans වගේක් දෙනවා. ඒ plans ටිකත් එක්ක ඔයා ටික confidence හදාගන්නවා. මුලින්ම ඔයා confidence හදාගන්නේ කාත් එක්කද දන්නවද? with yourself. ඔයාත් එක්ක තමයි මුලින්ම confidence හදාගන්නේ. එතනදී කාටවත් පේන්නේ නැහැ. ඔයා තනියම ඔයාගේ room එකේ ඔයා තනියම ඔයා mirror එක ඉදිරියේ කණ්ණාඩි ඉදිරියේ ඔයා තනියම ඔයා discussion එකක්. ඔයා තනියම discuss කරනවා. ඔයා තනියම mirror එකෙන් ඉන්න ඔයත් එක්ක කතා කරනවා. ඔයා ටික මේකේ level up වෙනවා. පැහැදිලිද? මේ මම කීවේ චුට්ටක් tricks and tips අපිට මේ තියෙන අමාරු වෙන තැන් එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරනකොට struggle වෙනකොට මොනවද අපි කරගන්න ඕනේ කියලා. පැහැදිලිද? එතකොට අපිට ඉංග්‍රීසි කතා කරනකොට response කරන්න බෑ ඉක්මනින්. ඒකට solution එකක් විදියට අපි හරියට මුලින් ඉඳලා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අනිත් කාරණේ තමයි අපිට confidence මදිවීම අපි හදාගත යුත්තේ Taman තනියම ඉංග්‍රීසි වලින් කතා කරලා Taman තනියම Tamanගේ room එකේ mirror එකත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරලා ටික level up කිරීම හරහා. පැහැදිලිද? ඉතින් මෙන්න මේ කියන පොඩි terms ටික අපි අපේ life එකට apply කරපුවාම English කියන language එක it is not a rocket science. Actually it's a piece of cake. What does it mean by piece of cake? දැන් ඕක සමහර කෙනෙක්ට when I'm saying like piece of cake, right? මම ඔයාලට කියනවා it's a piece of cake. What does it mean by piece of cake? මොකද්ද මේ piece of cake කියන්නේ? දන්න කට්ටිය මට ටක් ගාලා chat එකට දාන්න. hurry up. Yes, piece of cake කියන මොකද ළමයි? Very easy. Yes, ඒක ලේසි වැඩක්. Kavinsha very good. Easy. Tenuja very good. Right, Gayani, Pooja. Right. Piece of cake කියන ළමයි very easy කියන එක. ඉතින් ඔයාෙන් අහනවා කෙනෙක් මෙහෙම. ගිය සතියේ exam එකක් තිබ්බනම් when someone is coming and asking how is the exam? කොහොමද exam එක? ඔයාට exam එක ලේසි නම් you can say it's a piece of cake. ඔන්න ඔයා කියලා ඉවරයි. You spoke in English. ඔයා ඉංග්‍රීසි වලින් කතා කරලා ඉවරයි. තව අවස්ථාවකදී දැන් මේක ඔයාට අවශ්‍ය නම් මේක ඔයා දන්නේ නැත්නම් මේ වෙනකොටත් ලියලා තියාගන්න. ඔයා පොඩි කොලයක් ගන්න කොලයක ලියලා තියාගන්න. මේක ඔයාට වැදගත් ටර්ම් එකක් නම් ඔයා අහලා නැත්නම් ලියලා තියාගන්න. Understand? මේවා වැදගත් වෙන terms. මම කියනකන් ඉන්න එපා. සර් කියනකන් ඉන්න දෙයක් නැහැ. මේක introduction session එකක් බව ඇත්ත. හැබැයි ඔයා මෙතන දෙයක් අදත් ඉගෙනගෙන යා යුතුයි. ඔයා මෙතනුත් ඉගෙනගෙන යා යුතුයි මොන හරි දෙයක්. මම ඒකයි අපොඩි කොලයක් ගන්න whatever you feel you can jot this down. What does it mean by jot this down? Jot down කරගන්නවා කියන්නේ මොකද්ද? Jot down කියන්නේ write down කියන එක. Right? Jot down කියන එක අදහස් කරන write down. ලියා ගන්න කියන එක අදහස් කරන්නේ. පැහැදිලිද? Okay. දැන් ළමයි මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න මේ කෝස් එකට ජොයින් වෙලා ඉන්න ඔයාට මට මෙන්න මෙහෙම ඇඩ්වයිස් එකක් දෙන්න අවශ්‍යයි. මොකද්ද? මේ ස්පෝකන් ඉංග්ලිෂ් කෝස් එක මේ ස්පෝකන් ඉංග්ලිෂ් පාඨමාලාව ඔයාගේ ලයිෆ් එකේ කරන අන්තිම පාඨමාලාව කරගන්න එපා. බහුතර දෙනෙක් දැකලා තියෙනවා ඔයාටත් ඒක ක්ලික් වෙලා ඇති මේ ඔබේ අවසාන ඉංග්ලිෂ් පාඨමාලාව බවට පත් කරගන්න කියලා. ඔයා දැකලා ඇති එහෙම තියෙනව නේද උනතන? මම මේ මගේ ක්ලාස් එකේ කියන කාරණයක් තමයි මේක ඔයාගේ අවසාන ඉංග්ලිෂ් පාඨමාලාව බවට පත් කරගන්න එපා. හේතුව තමයි English is a kind of update language. English කියන්නේ අප්ඩේට් වෙන භාෂාවක්. දවසින් දවස මේකට වචන එකතු වෙනවා, phrases එකතු වෙනවා, දිනෙන් දින මේක ලස්සන වෙනවා. Not like සිංහල. සිංහල වගේ නෙමෙයි. සිංහල is a kind of dead language. අපේ සිංහල භාෂාවට අලුත් වචන එකතු වෙනවද? අලුත් phrases? No. ඒකේ දා තිබුණු භාෂාව හැමමයි. ඒක අප්ඩේට් වෙන්නේ. So English is a kind of update language. English කියන ළමයි අප්ඩේට් වෙච්ච language එක. ඉතින් මට ඔයාලට දෙන්න තියෙන advice එක තමයි
මේක ඔයාගේ අවසාන ඉංග්‍රීසි කෝස් එක කරගත්තොත් 2026 මේ අවුරුද්ද මේක ඔයාගේ අවසාන ඉංග්‍රීසි කෝස් එක කරගත්තොත් 2030 වෙනකොට ළමයි ඉංග්‍රීසි අප්ඩේට් වෙලා ඔයා ඒ වෙනකොටත් හොඳ ඉංග්‍රීසි කෝස් එකක් කරන්න. ඔයා ඒ වෙනකොටත් ඉංග්‍රීසි අප්ඩේට් වෙලා තියෙන ටික ඉගෙන ගන්න. දැන් මම as an English lecturer if I am saying or if I say to you මම ඔයාලට කියනවා නම් I don't need to learn English more. මට තව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා when I will be in 2030 2030 මම ඉන්නකොට I'm fail in this sector. මම මේ අංශයෙන් fail වෙච්ච කෙනෙක් fail වෙච්ච මිනිස්සෙක්. ඇයි? fail වෙච්ච lecturer කෙනෙක්. ඒකට හේතුව තමයි English update වෙනකොට මමත් ඉගෙන ගත යුතුයි. So as English lecturer I'm saying to you I have to learn English whether I'm a lecturer. මම lecturer කෙනෙක් විදියට ඉන්නවා මම English ඉගෙන ගත යුතුයි කියලා ඔයාට කියනකොට ඔයා English ඉගෙන ගන්න learner කෙනෙක් විදිහට ඔයා තව කොච්චර ඉගෙන ගත යුතුයිද? So මේක ඔයාගේ අවසාන English පාඨමාලාව කරගන්න එපා. මේ ඔයාගේ English හදන මේ ඔයා English වලට ආසාවක් ඇති කරන මේ English ටික මුලින් ඉඳලා හරියට ඉගෙන ගන්න පළවෙනි සුපිරිම අංක 1 English course එක බවට පත් කරගන්න. මේක ඔයා විශ්වාසයෙන් මාත් එක්ක එන්න ඕනේ මේ වැඩේට. මට ඔයාට බලෙන් කිසිම දෙයක් උගන්වන්න බෑ. ඔයා අවුරුදු ගාණක් you have been learning English around 12, 13, 14, maybe 20, 25, maybe you are around 40 years old now. දැන් අවුරුදු 40 කෙනෙක් වුණත් ඉන්න පුළුවන්. ඔයා අවුරුදු ගණනාවක් ඉංග්‍රීසි ඉගෙනගෙන අද ඔයා කියනවා sir I can't speak in English. අනේ sir මම මොකද කරන්නේ? අනේ රට යන්න මට opportunity එකක් තියෙනවා. අනේ මට රට යන්න බෑ. IELTS exam එක face කරගන්න බෑ. මට speaking මම fail වෙනවා. මට එක්සෑම් එකක් ලියා ගන්න බෑ ඉංග්‍රීසි වලින්. මම දන්නේ නැහැ කොහොමද උත්තර ලියන්නේ. සම යුනිවර්සිටි එකේ ඉන්න ලෙක්චරර් ඇවිල්ලා ලෙක්චර් එක දෙනකොට මම දන්නේ නැහැ ඉංග්‍රීසි කොහොමද මට අන්ඩර්ස්ටෑන්ඩ් එකක් නැහැ. අද ඔයා එහෙම කියනවා. මොකද්ද රීසන් එක? මෙච්චර කාලයකට ඔයා කරලා තියෙන බොරුවක්. මෙච්චර කාලයකට ඔයා ඉගෙනගෙන තියෙන බොරුවක්. පැහැදිලිද? සෝ මට ඔයාට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක මේක ඔයාගේ පළවෙනි අංක එකේ සුපිරිම ඉංග්‍රීසි පාඨමාලාව. එහෙම නැත්නම් ඔයා ආසාවෙන් කරන සබ්ජෙක්ට් ලැන්ග්වේජ් එකට ආසාවක් ඇති කරගන්න මේක අංක එකේ කෝස් එක බවට පත් කරගන්න. ක්ලාස් එක තියෙන්නේ අඟහරුවාදා 9 නම් 8:55 වෙනකොට ඔයා ජොයින් වෙලා ක්ලාස් එකේ ඉන්න. අද මොන හේතුවක් මතවත් ක්ලාස් එකට නොගිහින් ඉන්නේ. බඩේ අමාරුව නෙමෙයි ඔළුවේ අමාරුව නෙමෙයි මොකේ අමාරුව තිබ්බත් සෙෂන් එක ප්ලේ කරා. ඔයා ඇඳේ නිදාගෙන කමන්නේ අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. රෙකෝඩින්ග්ස් through යනවා කීවට ඇත්තම කතාව තමයි රෙකෝඩින්ග්ස් through ගියාට මේකේ බෑ. මේක ඔයා ලයිව් ක්ලාස් එකේ ඉඳලා මේකේ ඇත්තම රසය විඳින්න. මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එකේ රසය විඳ ගන්න ඔයා ලයිව් ක්ලාස් එකේ ඉන්න. මට රෙකෝඩින් එක දෙන එක එච්චර දෙයක් නෙමෙයි. රෙකෝඩින්ග්ස් ටික වෙබ්සයිට් අප්ලෝඩ් කරා. ඔයා රෙකෝඩින්ග්ස් ටික ගත්ත බැලුවා තියෙන දෙයක් ලියාගත්ත වැඩක් නැහැ. මම ඒක එක්ස්පෙක්ට් කරන්නේ නැහැ ඔයාගෙන්. මං හැමදාම බලාපොරොත්තු වෙනවා ඔයා මාස දෙක පුරාවටම ක්ලාස් එකේ ලයිව් ඉඳලා ඔයා මාත් එක්ක chat එකේ කතා කර ඔයා දන්නේ නැති දේවල් මගෙන් අහගෙන ඕනම දෙයක් මම කියන්නේ if I know something I teach you. මම මොන හරි දෙයක් දන්නවනම් මම ඔයාට ඒක කියලා දෙනවා. මෙතන සමහරට අවුරුදු 10 කෙනෙක් ඉන්න පුළුවන්. අවුරුදු 15 20 25 30 මට ලෙවල් එක හෝ ඒජ් එක වැදගත් වෙන්නේ නැහැ. මෙතන උගන්වන්නේ basic to advanced. මුල සිට සරලව උගන්වන්නේ. මොකද අපේ සමහර කෙනෙක් අවුරුදු 30 වුණාට දන්නේ නැහැ මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරන විදිය. මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. ඔයාට අවුරුදු 40 වුණාට ඔයා දන්නේ නැහැ මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරන්න. පැහැදිලිද? මගේ ඉගෙනගත්ත පොඩ්ඩ සෙට් එකක් ඉන්නවා මම දැක්කා කීප දෙනෙක් ක්ලාස් එකට ජොයින් වෙලා ටට්ටක් ගාලා උත්තරයක් දැක්ක දානවා කලින් එකට. ඔන්න ඉගෙනගත්ත කෙනෙක් කොහොනම් දන්නව අනිවාර්යයෙන්ම right? බලන්න how do we pronounce this word? It is not license. ඔයා පොලිසියේ මහත්තයාව නවත්තනවා. මහත්තයා පොඩ්ඩක් ගන්න බලන්න ඔබතුමාගේ ලයිසන් එක. ලයිසන් එකක් නැහැ සර්. මම නම් කියනවා. සර් මං ගාව ලයිසන් එකක් නැහැ. එහෙනම් බහින්නකො මහත්තයා. නෑ සර් මං ගාව තියෙන ලයිසන්ස් එක. ලයිසන් එක නෙමෙයි මොකද්ද? ලයිසන්ස්. understand? දැන් මාත් එක්ක චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න ඔයා. උටා සර් අපි එතකොට මෙච්චර කාලයකට මේක කිව්වේ මේ ලයිසන් කියලානේ. but අවුල් හැබැයි ලයිසන්ස්. ඒ විතරක් නෙමෙයි. next one identity card එක. ජාතික හැඳුනුම්පත ඔය කොහේ හරි අස්සගේම යන්න ගියාට පස්සේ මල්ලි පොඩක් ඔයාගේ identity card එක දෙන්න. අයියා මං ගාව identity card එක නෑ අයියා. මං ගාව තියෙන identity card. understand? මොකද්ද? identity card.
දැන් ඔයා මේ වෙලාවේ මාත් එක්ක ප්‍රැක්ටිස් කරන්න මේක දැම්ම jot down කරලා තියාගන්න if you want. ආයි මං කියනකම් ඉන්න දෙයක් නැහැ. It's identity card. Remember? දෙන්න තව මම එක්සාම්පල් ටිකක් කොහොම යන ගමන් කියලා දෙන්න. තව ඔය කියන ඕන තරම් මේ සමහර පොෂ් වෙන්න ගර්ල්ස් කියනවා මේ අපි නම් අද රැයට මේ මෙහෙලා මේ කන්නේ අපි සම්බෝලය බතුයි කන්න කැමති නැහැ. අපි අද යනවා අපි පීසා හට් එකට යනවා. කෙල්ලෝ ටික කියනවා පොෂ් වෙන්න පීසා මුන්ට පිස්සු පීසා නෙමේ. How do we pronounce it? It must be pizza. Understand? මොකද්ද? Pizza. It is not actually pizza. It must be pizza. එතකොට අපි යන්නේ පීසා හට් එකට, අපි යන්නේ පිට්සා හට් එකට. පැහැදිලිද? සමහරු කියනවා මට ඕන තරම් ඇහිලා තියෙනවා ගර්ල්ස්ගේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් මොනවද අරන් දුන්නේ අනේ මේ බර්ත්ඩේ එකට කියලා කියනවනේ. අනේ මට නම් මුකුත් අරන් දුන්නේ අහිජෝ you know මගේ බොයිෆ්‍රෙන්ඩ් නම් ඔයා දන්නේ නැහැ මගේ බොයිෆ්‍රෙන්ඩ් මට අරන් දීලා තියෙනවා මේ පාර බර්ත්ඩේ එකට 17 Pro Max ෆෝන් එකක්. අපි උන් කියන්නේ ෆෝන් එකක් කියලා. ඕ මේව තමයි කියවෙන්නේ. මේ බලංගු ඉතින් මේ මං කියන්නේ ලංකාවේ ලෝකල්ස් එකේ තියෙන தත්ත්වය. වෙන වෙන අර්ථ තමයි එන්නේ. It must be what? Phone. කියවෙන්නේ සමහරුන්ට. Phone. Understand? පොෂ්ුනාට වැඩක් නැහැ outlook එක හෝ appearance එක. නංගි මෙතන නංගිලා ඉන්නවා නම් අක්කලා ඉන්නවා නම් හොඳට ආගන්න. ගෑල්ලා මේකට ඉංග්‍රීසි බෑ කියලා කියන්නේ එයාගේ ලයිෆ් එක ෆේල්. මොකද ඉදිරි අනාගතයේදී ඔයාගේ ටාගට් එකක් තියෙනවා නම් රිච් මෑන් කෙනෙක්ව විවාහ කරගන්න. ලක්සරි ලයිෆ් එකක් ස්පෙන්ඩ් කරන්න, රිච් මෑන් කෙනෙක් විවාහ කරගන්න, මැරි කරන්න ඔයාගේ හිතේ හිම ආසාවක් තියෙනවා නම් නැන්දම්ම ඇවිල්ලා කොයි වෙලාවකවත් අහන්නේ ආදුව වාඩි වෙන්න මේ ඉතින් දුව මොනවාද කරන්නේ? සිනවාස්ක්. කවදාවත් එයා එහෙම අහන්නේ. එයා කොහමද දාන්නේ right? Okay darling, have a seat and what's up? What are you doing nowadays? දීපංග උත්තර දැන් තමයි මම පොඩ්ඩක් ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඇවිල්ලා උත්තර ටික දෙන්නද? එහෙම තමයි කියන්නේ. පුතා දෙන්නේ නැහැ. රිච් මෑන් කෙනෙක්ව ගන්න අමාරුයි. පැහැදිලිද? ඔයාට ඉතින් සාමාන්‍ය විදිහට ඔය ඉතින් ඔය ගමක නිකන් ඒක අවුලක් නැහැ. ඔය ඉංග්‍රීසි බලන්නේ නැහැ. normal සම්බලය පොතේ කාලේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. What if you want right? ඔයාට අවශ්‍ය නම් if you want to marry a rich person හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් if you want to marry a educated one හරිම word එක. If you want to marry an educated one educated කෙනෙක් marry කරන්න අවශ්‍ය නම් so you need English. I mean it's the first thing. ඒක තමයි පළවෙනිම කාරණය. Understand? මම හිතනවා මෙතෙන්ට ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න බහුතර දෙනෙක් 99ක් ක්ලාස් එකට බලෙන් ජොයින් වෙච්ච කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ ක්ලාස් එකේ අපේ සෙෂන් එකේ over 150 විතර ඉන්නවා Zoom එකත් එක්ක YouTube එකත් එක්ක right? මේ සම්බන්ධ වෙලා ඉන්න කිසිම කෙනෙක් පන්තියට බලෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? මේ ඇවිල්ලා ඉන්නේ ඔයා ආසාවෙන් කැමැත්තෙන් ඔයාට ඉංග්‍රීසි ටික ඉගෙන ගැනීමේ අරමුණින්. එහෙම නැත්නම් සරලවම කිව්වොත් මෙතන ඔයාට ඉංග්‍රීසි ඇන්ග්ලෝමේනියා එකක් තියෙන කෙනෙක්. මොකක්ද ඉංග්‍රීසි ඇන්ග්ලෝමේනියා කියන එකෙන් අයිඩියා කරන්නේ? ඇන්ග්ලෝමේනියා එකක් කියන එකෙන් අයිඩියා කරන්නේ ළමයි ඉංග්‍රීසි වලට පිස්සුවක්. Understand? ඔයා ඉංග්‍රීසි වලට පිස්සුවක් තියෙන හින්දා තමයි අද මේ ක්ලාස් එකේ අනිත් වැඩ ටික සේරම අතෑරලා දාලා 8:30 ඉඳලා බලාගෙන ඉන්නවා බහුතර දෙනෙක් මැසේජ් එක දෙනවා 8:30ට පටන් ගන්න නැද්ද කියලා. පැහැදිලිද? so ඇන්ග්ලෝමේනියා එකක් තියෙන නිසා තමයි ඔයා මේ ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ. නැත්නම් අය මාව බලන්න සර් බලන්න කවුරුත් එන්නේ නැහැ නේ. එහෙම පිස්සුවක් නැහැ නේ. මොකද මං ෂාරුක් ඛාන් වෙයි. එහෙම එන්නේ නැහැ නේ. ඔයා එන්නේ ඔයාට ඇන්ග්ලෝමේනියා එකක් තියෙන නිසා. ඔයාට ඉංග්‍රීසි වලට පිස්සුවක් තියෙන හින්දා I need to improve my English knowledge or I want to improve my English knowledge or I need to level up my knowledge. මට මගේ knowledge එක level up කරගන්න ඕනේ. එහෙම නැත්නම් මගේ level එක brush up කරගන්න ඕනේ. මගේ දැන්ට තියෙන level එක brush up කරගන්න ඕනේ. I need to check this class. මට මේ class එක check කරගන්න ඕනේ. කොහොමද මේක වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. පැහැදිලිද? ඉතින් ඔයා මේ ඇවිල්ලා තියෙන ඇන්ග්ලෝමේනියා එකත් එක්ක ඉංග්‍රීසි වලට තියෙන පිස්සුවත් එක්ක මම thoroughly believe කරන දෙයක් තමයි මට 100% sure ඔයා මම දෙන plans ටික හරියට කරොත් මම දෙන පොඩි plans ටිකක් තියෙන්නේ ඒ ටික ඔයා හරියට කරොත් මම නෙමේ ජයග්‍රහණය කරන්නේ you win the game. ඔයා තමයි මේ ගමනේ ජයග්‍රහණය කරන්නේ and finally you say sir I'm speaking English now. I can speak English. When we are following the course
understand ඔයා මේ course එක follow කරගෙන යනකොට when you may have some difficulties, so you may face some difficulties, so I'm here anytime. ඔයාට පුළුවන් text එකක් දාලා තියන්න when I'm free I will drop you reply. Understand what does it mean by drop you a reply? I will drop a text. ඔයා යත් එක message කරන ගමන් chat එකේ ඉන්න ගමන් කියනවා මෙහෙම babe I'm gonna take a shower. මම පොඩ නාගන්න. take a shower, what does it mean? take a shower. මෙච්චර කාලයකට බෙයිත් සමහරු ඒක දන්නෙත් නැහැ. bath කියන්නේ noun එක නෑම. ඒ වගේම ක්‍රියාපදයේ තමයි බෙයිත්. understand? නානවා. right? drop a text කියනවා ළමයි message එකක් යවන්නම් කියලා. send a text කියන කතාව අදින්න නැවැත්තුවා අපි කියන්නේ. send a text කතාව නැවැත්තුවා drop a text කියලා අපි පාවිච්චි කරා. ඒ වගේම take a shower. take a shower කියන්නේ නානවට. එතකොට අද හවස එහෙම නැත්නම් දැන් වැඩ ටික ඉවර වෙලා ඔයා නාගන්න ගියොත් ඔයාට කියන්න පුළුවන් mom I'm gonna take a shower. මම නාගන්න යන්නේ. නැත්නම් ඔයාගේ fiancéට කවුද ළමයි fiancé කියන්නේ? කවුද ළමයි fiancé කියන්නේ? සමහරු ඒක දන්නෙත් නැහැ. fiancé කියනවා ඔයාගේ boyfriend. fiancé කියනවා ඔයාගේ girlfriend. අදින් පස්සේ ඔයාට boyfriend ලා නැහැ. sorry boyfriend ලා කරන්නේ නැහැ. ඔයාට boyfriend නැහැ. girlfriend ලා නෙමෙයි girlfriend නැහැ. understand? එතකොට කවුද ඉන්නේ? fiancé. sorry fiancé and fiancé. පැහැදිලිද? මින් ඉදිරියට boyfriend නැහැ. this is my boyfriend කියන්නේ නැහැ. he is my fiancé. she is my fiancé කියන්නේ she is my girlfriend කියන්නේ නැහැ. she is my fiancé. understand? එතකොට girlfriend boyfriend අදින් stop. ඒ වෙනුවට අපි fiancé and fiancé කියනවා. මම මේකත් එක්කම ලස්සන තව ටර්ම් එකක් කියලා දෙන්නම්. now imagine when my fiancé is coming, මගේ fiancé එනකොට, right? මම කියනවා guys ළමයි my cup of tea is coming. check this one. my cup of tea is coming. sir මේක මොකද්ද මේ කියන්නේ? sir මම දන්න විදියට sir cup of tea කියන්නේ තේ කෝප්පේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ sir. තේ කෝප්පේ කොහොමද බං එන්නේ? නැත්නම් තේ කෝප්පෙට වෙන මොනවා හරි වෙනවද මේ? can't understand what you are saying. my cup of tea is coming. sir ওই විදියට අපිට කියන්න පුළුවන්ද an arak bottle is coming? ওই විදියට කියන්න පුළුවන්ද an orange juice is coming? මොකද්ද මේ මේකේ අයිඩියා කරන්නේ? my cup of tea. right? මොකද්ද මේකේ අදහස් කරන්නේ මේ my cup of tea? අපිට කියන්න පුළුවන් ඔයා ආදරය කරන කෙනෙක්, ඔයා කැමතිම කෙනෙක් අන්න එනවා. so you can say my cup of tea is coming. පැහැදිලිද? මෙතනින් අදහස් කරන්නේ තේ කියනවා කියලා එහෙම නෙමෙයි. තේ කෝප් වෙනවා කියලා නෙමෙයි අදහස් කරන්නේ. මම කැමති, මම ආදරය කරන කෙනා එනවා කියන එකයි අදහස් කරන්නේ. look at guys, my cup of tea is coming. පැහැදිලිද? right. ගෙදර හිටියනම් පෙන්නන්න තිබ්බලම එහෙම කවුරුත් නැහැ. හරිද? ගෙදර ආපු දවසක පෙන්නන්න. my cup of tea is coming. right? දාගන්න මේ වෙනකොටත් දාලා තියාගන්න. ආයි මම කියනකන් ඉන්න දෙයක් නැහැ. jot this down. හරියක්. එතන fiancé කියනවා boyfriend, fiancé කියනවා girlfriend. right? okay. අපි හිටියේ මෙන්න මෙතන දැන් ඔයාලට කියන්න පුළුවන් මේ සෙෂන් එක ඉවරනාට පස්සේ babe girlfriend අපි කියමු babe කියලා. අදින් සුදුමැණිකේ කියන එක නවත්තලා අපිට පොෂ් විදියට කියන්න ගන්නවා right babe. babe I'm gonna take a shower. I'm gonna take a shower. I'm gonna take a shower. සමහරු මෙහෙම දෙයක්ත් කල්පනා කරනවත් දන්නේ නැහැ. යකෝ පන්තිය පටන් ගත්ත විතරයි තව මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ උගන්වන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මේ සර් ඔයාගේ නම දන්නෙත් නැහැ හරියට මොනවද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. සර් කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. සමහරු එහෙම කල්පනා කරනවත් දන්නෙත් නැහැ. right? Don't worry about that. I will introduce myself later, right? මම මං ගැන පස්සේ කියන්නම් and it will be the first and last time that I'm telling about myself. Understand? Right? I will let you know it later. අපි සෙෂන් එකේ ওই විදියට පැහැදිලිද? මේ දේවල් ටික ඉගෙනගෙන දැම්ම ready වෙන්න වැඩ ටිකට. බොරුවට time pass කර කර කාලේ කණ්ඩ දෙයක් නැහැ. When I feel something to tell, I tell. Understand? Babe, I'm going to take a shower. දැන් ඔයාට කියන්න පුළුවන් මේක change කරගන්න පුළුවන් as a student. ඔයා student කෙනෙක් නම් mom, amma, dad,
තාත්ති, අප්පච්චි, right? Or grandma, ආච්චි. or අයියා නම් bro, right? ඔන්න ඔයාලට කියන්න පුළුවන් මේ විදිහට මෙතන change කරලා මම නාගන්න යන්නේ. I'm going to take a shower. Look at the word gonna. What is it? Gonna. Pronounce it with me. මාතිකම කියන්නේ gonna. Again, gonna. මේ gonna කියන word එක හැදෙන්නේ කොහොමද? Going to. Going to මේ words දෙකේම එකතුව තමයි gonna කියලා අදහස් වෙන්නේ. Going to මේක gonna කියලා අදහස් වෙනවා. ඒ වගේම තමයි මේකෙන් කියවෙන කාරණේ තමයි මම යමක් කරන්නයි යන්නේ. මොකද්ද? මම යමක් කරන්නයි යන්නේ. I'm gonna take a shower. මම නාගන්නයි යන්නේ. I'm gonna speak with her. මම එයාත් එක්ක කතා කරන්නයි යන්නේ. I'm gonna marry. මම විවාහ වෙන්නයි යන්නේ. I'm gonna sleep. මම නිදා ගන්නයි යන්නේ. මේ දැන් මේ මම කියන්නේ අද වාට මේක කියන්න පුළුවන්. Understand? Remember? අපි වාක්‍ය කිහිපයක් හැදුවොත් බලන්න මෙන්න මම එයත් එක්ක කතා කරන්නයි යන්නේ. I'm gonna speak with her or talk with her. Right? අපි තව example එකක් ගන්නවා. I'm gonna marry her. Right? තව අපි example එකක් ගමු. I'm gonna face an exam. I'm gonna face an exam. Right? Another one. I'm gonna elope with Sanduni. Right? Next one. I'm gonna have my dinner. Right. මෙතන හොඳ වාක්‍ය සෙට් එකක් තියෙනවා. පැහැදිලිද? මෙතන හොඳ වාක්‍ය සෙට් එකක් තියෙනවා. බලන්න පළවෙනි එකේ ඉඳලා. I'm gonna speak with her. මම එයත් එක්ක කතා කරන්නයි යන්නේ. Understand? Second one. I'm gonna marry her. අපි ওই word එක marry කියන්නේ pronounce it like marry. ලොරියක් එනවා කියන්නේ බං. It's lorry. මාත් එක pronounce කරන්න. Lorry. Okay. Then අනේ මට sorry නෙමෙයි. Sorry. Again, sorry. Right, excellent. Then marry, sorry, lorry, worry. Understand? ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න ගන්න. සමහරවිට මේ දැන් ඔහොම ප්‍රැක්ටිස් කරන්න ගත්තට පස්සේ නින්දෙනුත් කියනවා. හරි වටිනවා. ඔයා නිදාගින්නකොටත් marry, sorry, lorry, worry. ඉංග්‍රීසි ඇන්ග්ලෝමේනියා එකක් තියෙන එකකට එහෙම වෙනවා. පිස්සුව හැදිච්ච ගම ඉංග්‍රීසි පිස්සුවක් ගන්න ගත්තු ගමන් මේ නිදාගෙන ඉන්නකොටත් කියවන්න ගන්නවා. හීනෙනුත් පේන්නේ ඉංග්‍රීසිම තමයි. ඒක තමයි කරගන්න අවශ්‍ය කාරණේ. පැහැදිලිනේ? Second one. I'm going to marry her. මම එයාව විවාහ කරගන්නයි යන්නේ. Third one. I'm going to face an exam. මම විභාගයකට මුහුණ දෙන්නයි යන්නේ. You can mention the exam. I'm going to elope with Sanduni. Elope. What does it mean by elope? Right? For an example, සමහර විට කියන්න පුළුවන් ඔයාට නංගි අපි නංගි ඉලෝප් කරමු මම ඔයාට රජ සැප දෙන්නම් මම ඔයාට කිසිම අඩුවක් කරන්නේ අද රැයට බෑග් එක පැක් කරගන්න හරි අයියා මං එන්නම් මම රැය වෙලා බෑග් එක පැක් කරගෙන ගෙදර උඩ තට්ටුවෙන් බිමට පයින්න අපි දෙන්න ඉලෝප් කරමු දැන් ඔය you got the answer ඔයාට දැන් තේරුණා මොකද ඉලෝප් කියන්නේ yes පැනලා යනවට තමයි අපි ඉලෝප් කියන්නේ so I'm going to elope with her I'm going to elope with Sanduni tonight. What does it mean by tonight? මොකද්ද tonight කියන්නේ? What does it mean tonight? Yeah. අද රාට කියන්නේ today night නෙමෙයි බං. It's tonight. පැහැදිලිද? Today night කියන්නේ මොකද්ද කියන්නේ? Tonight. Next one.
I'm gonna have my dinner. Then other රෑට ඔයා dinner එක ගන්න යනකොට you can say, Mom, I'm gonna have my dinner. Would you love to come? ඔයාලා එනවද? ඔයා එනවද? I'm gonna have my dinner. මම්මගේ dinner එක ගන්නයි යන්නේ. පැහැදිලිද? Clearly understand? මේ වාක්‍ය ටික එක විනාඩියක් ඇතුළත දාගන්න. Hurry up. Hurry up. Jot this down. Okay, Chatumi. Yes, other රෑට and very good. Right. Right? Okay, I believe that you have done, right? ඉවරයි නේද ළමයි? අවසානයි නම් done කියලා message එකක් දෙන්න, right? D-O-N-E, done. Understand? Right. Okay, Pooja. Hi, Pooja, after a very long time, right? How are you? You fine? Okay. හරි ළමයි. එතකොට ඔන්න ඔය ඉගෙන ගන්නවා going to කියන එක as gonna. දැන් මේ මම කතා කරේ am කියන කතන්දරයත් එක්ක. ඒ කියන්නේ මම. මේක අපි බහුතර දෙනෙක් ප්‍රොනවුන්ස් කරන්නේ I am. අදින් පස්සේ ඔයා I am change කරලා මෙයාව මතක තියාගන්න am කියලා. කොහොමද? am. Jot this down. I am change වෙනවා am. අපි බලමුද පොඩ්ඩක් වාක්‍ය ටිකක් දාමුද I'm going to කියලා I'm gonna විදියට හදලා. බලන්න chat එකට දාන්න මම කියවන්න. ඉක්මනින් දාන්න බලන්න වැඩි වෙලාවක් ගන්න එපා. හරියක්. හොඳයි නියමයි වාක්‍ය හොඳ සෙට් එකක් ගෙනවා. හොඳට තේරලා තියෙනවා වැඩේ. Excellent. සුපිරි. I'm gonna show who am. මම පෙන්වන්නයි යන්නේ මම කවුද කියලා. සුපිරි වාක්‍යයක්. I'm gonna write, I'm gonna migrate tomorrow. Kavinsha, is that truth? Are you gonna migrate? No. Is it truth? I'm gonna give a real game. Okay, Nimshi Ganidu, I'm gonna do my homework, not doing. I'm gonna do my homework and I'm gonna Satsarni, I'm gonna school, I'm gonna go to school, right? And Udara, yes, Udara, I'm gonna watch a film tomorrow. I'm gonna study tonight. I'm gonna show who I'm gonna drop a text to my fiancé. Fiance. Pooja, do you have a fiance now? Okay, well, I'm gonna do that again. I'm gonna talk with my friend and I'm gonna drop a text for Mr. Samarakon, Mr. Isuru. Okay, okay, right. And I'm gonna Shadia, right? I'm gonna two කියලා නැවත එකතු කරන්න බෑ.
I'm gonna කියන එකෙන් idea වෙන්නේ going to කියන දෙකේම එකතුව තමයි gonna. නැවත to එකක් use කළ නොහැකි. I'm gonna to play නෙමේ. I'm gonna play with my sister. And Kavisha, it's a lie, right? Okay, just a sentence. I'm gonna study English tonight. Okay, well, I'm gonna learn English. I'm gonna, yes, be a doctor one day. I'm gonna become, or I'm gonna be a doctor one day. I'm gonna eating when the bear, Nurana, right? I'm gonna eat him when the bear. I'm gonna eat. හොඳට මතක තියාගන්න. I'm gonna eat and I'm gonna do a job. I'm gonna අයත් දාලා මෙතන වැරද්දක් ෂනාල්. I'm gonna to වෙන්න බෑ. I'm gonna විතරයි. to use කරන්න එපා. I'm gonna play football and I'm gonna speak English well. I'm gonna singer one day. I'm gonna become or I'm gonna be a singer. Then Pooja, not yet right. Okay. I'm gonna prepare for the exam. Very good sentence, Dilki. I'm gonna prepare for the exam. And I'm gonna sleep early tonight. It's gonna rain. Very good, Nimshi. වෙනස් වාක්‍යයක් I'm gonna change කරලා දාලා තියෙනවා it's gonna මේ හැම හදන වාක්‍යයක්ම වාට මාර ප්‍රයෝජනයක් මාර බෙනිෆිට් එකක් කියලා මතක තියාගන්න ඔයා ස්ටාර්ට් කරා මෙන්න ඉංග්‍රීසි කතා කරන්න ඔන්න ඔයා ස්ටාර්ට් කරා හැමෝම වගේ chat එක ඇක්ටිව් හැමෝම වගේ chat එකට messages දෙනවා හැමෝම අලුත් වාක්‍ය ක්‍රියේට් කරනවා I expect only this මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙච්චරයි හොඳට මතක තියාගන්න මේ තියෙන වාක්‍ය දැන් 100ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා හැමෝම වාක්‍යයක් හදනවා So මේක තමයි විය යුත්තේ. අපි කරන්නේ නැති හැබැයි කරොත් අපිට හරියන පළවෙනි දේ. You start to do it. ඔය අද මේක start කරා. Really happy. Understand? And I'm going to meet my fiancé. I'm going to face an exam. Or I'm going to face the exam. Okay, both are correct. If you know the exam, you can say I'm going to face the exam. If you don't know the exam exactly, you can say I'm going to face an exam. Nadil, I'm going to kill that guy. Nadil, are you going to kill someone? Are you a murderer? Oh my gosh. I'm going to do my work and I'm going to have my dinner, okay? Nimsi, I'm going to buy a vehicle. Nimsi, මම ඔයාලට ලස්සන වර්ඩ් එකක් කියලා දෙන්නද? buy කියන එක change කරලා අද දාගන්න purchase. සමානයි buy. Right? buy කියන එක change කරා Nimsi. අපි purchase කියන word එක දාගත්තා. I'm going to purchase a BM tonight. අද රාත්‍රී BM එකක් ගන්නයි යන්නේ. Right? Okay. I'm gonna laugh tonight and I'm gonna kill this man. Shanal, are you a murderer? I'm so afraid to be here. I'm gonna prepare my food and I'm gonna learn English. Then Ovinya Kina said, okay, right? I'm gonna show who is Ediri Singer. Tarushigina, I'm gonna show you who is Ediri Singer. I'm pinnan denne kaudeko Ediri Singer kila. I'm gonna school tomorrow, maybe I'm gonna go to school tomorrow, and I'm gonna beautiful Isuru. What is the sentence here? Mama Isuru. No, it's wrong, right? Then I'm gonna chat with my friends. Okay, Satika, let me. I'm gonna eat something. Okay. Api eat kine ka podda change karagena. I'm gonna have kila dan. Eat kine ka venuවට have kila පාවිච්චි කරන්න. I'm gonna have something. හරි ලස්සනයි. Isuru is gonna teach children. Yeah, right, good. And I'm gonna be with my friends tonight. Okay, Shanalka. Or Shanalka, Avinya, I'm gonna eat him food when Baba. I'm gonna eat food. Understand? Right. මගේ දැන වාක්‍ය ගණනාවක් මම කියව සහ ඔයා මේ වල තියෙන හැම වාක්‍යයකටම I appreciate. මම ඔයාලට appreciate කරනවා. Anjali, yes, I'm going to finish my assignment today. අපි අංජලි තව චුට්ටි දෙයක් එකතු කරමු. මම හිතන්නේ අංජලි කියන්න යන්නේ මම අදම මගේ assignment එක අවසන් කරනවා කියලා. Today itself කියලා අපි දාමු. Today itself. අදම. Right? I'm going to finish my assignment today itself. Then Nimshi, they are going to abroad. Very good. They are going to, yes, they are going to go to, sorry, they are going to go abroad. Go කියන එක පාවිච්චි කරන්න verb එක විදියට. චිතල, I'm going to watch a film tomorrow. Very good. හොඳයි. Okay, Ovinya, right? Yeah, most welcome. කවුරු හරි කෙනෙක් ඔයාලට thank you කියනවා. දැන් මට Ovinya කියනවා සර් මේ කියලා දෙන ඒවාට thank you ලු. Right? මම ඔයාලට කවුරු ඇවිල්ලා කිව්වොත් right? අනේ thank you, right? ඔයාට මොකද්ද ෆීල් වෙන්නේ එහෙම නැත්නම් ඔයා මොකද්ද කරන්නේ? හී ගාලා දට්ටි කෙලියට දාලා hina වෙලා ඉන්නවද? අපි උන් එහෙමයි. අනේ thank you, right? හරි. අපි උන් එහෙමයි. අපි උන් දන්නේ ඒක රෙස්පොන්ස් කරන්න. When someone is saying thank you,
You can say my pleasure, as you told. Who? Udara, right? Very good. You can say my pleasure. Anytime, I'm here and most welcome. බලන්න කොච්චර ලස්සනයිද කියලා. කොච්චර ලස්සනයිද. ඔය කම්පැනි එකේ වැඩ කරනකොට කෙනෙක් ඇවිල්ලා ඔයාලට thanks කරලා යනවා. Okay, most welcome, right? And anytime, right? ඕන වෙලාවක. ඔය විදිහට කියන්න පුරුද්දක් තියාගන්න. Understand? And it's my pleasure. ඒක මගේ සතුට. It's my pleasure. දැන් ඇත්තටම when I am teaching or when I am helping to my children මම මගේ ළමයිට උදව් කරන එක එයාලා එතකොට මට කියනවා right අනේ sir thanks a bunch එහෙම නැත්නම් thank you very much. So it's my pleasure. ඒක තමයි මගේ සතුට. පැහැදිලිද? Right. Okay, we learned some terms related to gonna and I'm going to teach you here using another subject like he අයිත් එක්ක අපි am ගෙනාවා වගේ heත් එක්ක අපි කියනවා ළමයි he is gonna මම වාක්‍ය තුනක් විතර හදලා පෙන්නන්න. He is gonna drink poison. He is gonna drink poison. Next one. She is gonna migrate soon. She is gonna migrate soon. Next one. Sanduni is gonna beat me. Sanduni is gonna beat me. පැහැදිලිද? බලන්න පළවෙනි වාක්‍යය he is gonna drink poison. ළමයි drink poison right? Here check this one. He is gonna drink poison. What does it mean? මොකද මෙතනින් අදහස් කරන්නේ? He is gonna drink poison. මෙතන බලන්න poison කියන එකෙන් idea කරන්නේ වහ කියන එක. So he is gonna drink poison. වහ බොණ්ඩයි යන්නේ. When he is in a jam, ඔයා ප්‍රශ්නෙක ඉන්නකොට what does it mean by in a jam? මොකද ළමයි in a jam කියන එක අදහස් කරන්නේ? What does it mean by in a jam? When you are having a problem. Understand? ඔයා ප්‍රශ්නෙක ඉන්නකොට you can just say I'm in a jam. නැතු මේ jam එකට බහැලා ඉන්නවා කියලා නෙමෙයි idea කරන්නේ. පැහැදිලිද? When you are in a jam, you can just, when you are in a problem, you can just say, I'm in a jam. So he is going to drink poison. වහබොන්නයි යන්නේ. පැහැදිලිද? Because he is in a jam. Understand? Next one. She is going to migrate soon. What does it mean by migrate soon? Migrate කියන්නේ රට යනවා කියන එක. අපිට ඔක් කියන්න පුළුවන් go abroad කියලාත්. ගොඩක් දෙනෙක් මේකේ දාලා තිබුණා comments වල abroad කතාව. Go abroad. Understand? Go abroad කියනවා රට යනවා කියන එක. Same as migrate. Migrate is the verb here. So she is gonna migrate soon. එයා ඉක්මනින් රට යන්නයි යන්නේ. Third one, Sandhani is gonna beat me. Sandhani මට ගහන්නයි යන්නේ. When I make a mistake, ඔයා වැරද්දක් කරනවා නම් අපි ඒක කියන්නේ ළමයි make a mistake. Make a mistake. Understand? ඊළඟට ඔයා decision එකක් ගන්නවා නම් take a decision නෙමෙයි make a decision. I'm going to make a decision about that. Right? I'm going to make a decision. So Sandhani is going to beat me. Sandhani මට ගහන්නයි යන්නේ when I'm making some mistakes. පැහැදිලිද? Right. ඔන්න පැහැදිලි අපි is එක අරගෙන කොහොමද subject singular එක හදන්නේ කියලා. පැහැදිලිද? Jot this down. බලන්න දාගන්න ඉක්මනින් හරියට මේ වාක්‍ය තුන.
right, fine. Okay. අපි ඊළඟට ළමයි බලමු පොඩ්ඩක් ආයක කොහොමද use වෙන්නේ කියලා. පැහැදිලිද? Okay, she is gonna read a love story. Very good. හොඳයි. වාක්‍ය සෙට් එකකුත් හදලා වෙන කට්ටිය දානවා. අපි චුට්ටක් බලමු ළමයි ආයක use වෙනකොට මෙන්න බලන්න they are gonna watch a film tonight. Watch a film tonight. ඔන් අදරට ෆිල්ම් එකක් බලන්නයි යන්නේ. They are gonna watch a film tonight. පැහැදිලිද? අපි තව වාක්‍යයක් ගත්තොත් we are gonna නෙමේ මේක ප්‍රොනවුන්ස් කරනකොට පොඩක් හරියට කියන්න ළමයි. we are gonna කියලා එහෙම කියන්න එපා. අපි gonna වෙනවා එහෙම උනොත්. we are gonna understand? we are gonna win the game. අපි ගේම් එක ජයග්‍රහණය කරන්නයි යන්නේ. we are in the last minute. අවසාන විනාඩි ඉන්නේ. පැහැදිලිද? next one. Children are gonna take the certificates. Children are gonna take the certificates. Children are gonna take the certificates. පැහැදිලිද? You understand? Okay, jot this down. Hurry up. මේ වාක්‍ය තුනක් දාගන්න if you want, right? ඔයාට මේක අවශ්‍ය නම් ඉදා ඉක්මනින් දාගන්න and make whatever you feel. Make a sentence using gonna. ඔයා කැමති විදියට හදන්න වාක්‍යයක් gonna කියන verb එක පාවිච්චි කරලා hurry up, right? Hurry up. They are gonna beat a child tomorrow after school. Yes, Asha, right? Others, hurry up. Right. අපි බලමු ළමයි වාක්‍ය සෙට් එක. හොඳයි හොඳ වාක්‍ය සෙට් එකක් ගෙනවා. They are gonna sleep tonight. ඔවින්යා they are gonna sleep in a night නෙමේ. Tonight or he is gonna become a great debater. Very good. Asha, they are gonna beat the child after school. Students are gonna learn English. They are gonna go there. Mommy is gonna beat me. They are gonna play indoor, right? Very good. Netuki, he is gonna become a politician. Very good. And Ganidu, they are gonna take a cup of tea tonight. And my friend is gonna joke to me. My friend is gonna, yes, crack joke. Joke කරනවට කියන ළමයි crack jokes. Crack jokes කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. නිකම්ම joke නෙමෙයි crack jokes. Understand? Then next one. They are gonna, yes, take. My friend is gonna write, okay, children are gonna play football. We are gonna have dinner and we are gonna make some great memories. Okay, she is gonna read, yes, Tarusha. She is gonna live love story කියන්නේ එක්කෝ she is gonna read එහෙම නේද අපි ගන්න ඕනේ. She is gonna read or she is gonna watch a love story and they are gonna play cricket and my friends and I are gonna open the ovens of the teacher's car. Very good, right? And the bad man is gonna beat me. The bad man, right? Very good. The bad man is gonna beat me, right? She's gonna live. She's gonna love, right? And we are gonna face the A-level exam, right? හොඳයි.
තනික්මනි වාක්‍ය සෙට් එක දාන්න. Very good, excellent. Right? Right, fine. Okay. He's gonna drop a layout so sharp it makes the whole document look effortless, right? And they are gonna play in cricket in the evening. We are gonna make flowers, and he's gonna play cricket. It's gonna rain this afternoon. Very good. ඇත්තටම මේ we are gonna achieve all our goals this year. දැන් මම ඔයාට මේ කියන්නේ ඉංග්ලිෂ් ඔයාට පුළුවන්. right? ඔයා එක්ස්පෙක්ට් කරන දේ තමයි සර් මට ඉංග්ලිෂ් කතා කරගන්න තමයි බැරි. බහුතර දෙනෙක්. දැන් මේ හදන වාක්‍ය රටා එක්ක ඔයා ටක් ගාලා කැච් කරගත්තා මේ වැඩේ. ඉංග්ලිෂ් බැරිම කෙනෙක්ට උනොත් මේ කියලා දෙන විදියත් එක්ක ඔයා ටක් ගාලා අල්ලගන්න පුළුවන්. මේක බෑ කියනවනම් මේ කියලා දෙන දේ තේරෙන්නේ නැහැ කියනවනම් ඇත්තම කතාව කිව්වොත් ක්ලාස් එකෙන් බ්‍රේක් වෙන්න. ඒක අපි දෙපැත්තටම ලේසි. ඒ කියන්නේ මෙච්චර සරලව මම කියලා වාක්‍ය රටාව හදන විදිය කියලත් ඔයාට තේරෙන්නේ නැහැ කියනවනම් එක්ක ඔයා බොරුවක් කරන්නේ එහෙම නැත්නම් ඔයා ක්ලාස් එකෙන් බ්‍රේක් වෙන්න. ඒක අපි දෙපැත්තටම හොඳයි. පැහැදිලිද? සාමාන්‍යයෙන් දෙයක් බෑ කියලා කියන එක මට අන්ඩර්ස්ටෑන්ඩ්. ඒ බැරි දෙයක් තියෙනවා නම් කියලා දෙන්න පුළුවන්. මේ වගේ සරල දෙයක් බෑ කියන එක විහිළුවක්. සෝ කවුරුත් ජෝක් එකක් වෙන්න හෝ කවුරුත් එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ හෝ මාව ජෝක් එකක් කරගන්න කවුරුත් බලන්නත් අවශ්‍ය නැහැ. ඒතර මේ ක්ලාස් එක බලන්න එළියෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මාව බලන්න හෝ නැත්නම් වෙන කෙනෙක්ට පණිවිඩයක් දෙන්න හෝ මාව බලන්න ඇවිල්ලා තියෙනවනම් no doubt ඔයා හොඳට මාව බලාගන්න මගේ appearance එකත් බලාගන්න මිසුල් සමරකෝන් and who is conducting classes especially 6 to 11 theory class Cambridge class in Colombo and also Panadura then Horana and I have been teaching English over 2 years also I have qualified an English lecturer. And the other thing is, when it comes to my qualifications, I'm qualified a TEFL English teacher teaching English as a foreign language. Also, I'm a qualified TESOL English teacher teaching English speakers to other language via London Teacher Training College, UK. Then also, I'm qualified as a, I have completed my advanced diploma at Spinnick Industrial College, UK. Also, I'm completed my diploma in psychology and counseling, UK. And I've been at British Council over 8 months. And I have successfully passed over 300 students recently. Understand? ළමයි 300කට ප්‍රමාණයක් recently මේ math එකදී Cambridge assessment exams වල ready කරවලා exams වලින් face කරවලා සහ හැමෝම pass වෙලා එයාලා certificates අරගෙන තියෙනවා සහ if you want to check my profile you can go and check the name Isul Samarakon, then you can see some videos that I have uploaded. And last month I have got an award from the Cambridge University. This is about myself and this is the first and last time that I am telling about myself. මම මං ගැන කියපු පළමු සහ අවසාන අවස්ථාවේ ආයි මෙතනින් එහාට මං ගැන කියන්නේ නැහැ. ඔයාලච්චරට මාව හොයන්න කවුරු හරි කෙනෙක් එහෙම ඉන්නවනම් you can just go through my profiles and you can just come to Colombo and ask me. Ask someone who is in my class. පැහැදිලිද? ඔයාට ඇවිල්ලා ඕන තරම් බලන්න දේවල් ඕන තරම් පුළුවන්. Understand? Okay. ඊළඟට we are gonna go to paper marking and we are gonna attack you, right? And I'm gonna win the competition, right? Okay. හොඳයි වාක්‍ය සෙට් එක හොඳයි. මම ඔයාලට දෙන්න තියෙන එකම advice එක තමයි the thing I want to say here. You know English. Understand? ඔයාට නියමයට English පුළුවන්. පැහැදිලිද? ඒ වගේම තමයි ඔයාට හොඳ knowledge එකක් තියෙන කෙනෙක් මෙතන ඉන්නේ. So ඔයාට දෙන්න තියෙන අනිත් advice එක ඔයා session එකකින් ඉවත් වෙලා ඉන්න එපා. ඔයා මේක අවස්ථාවක් කරගන්න.
අපේ course එක මාස දෙකක් වගේ කාලයක් තියෙනවා. We are conducting the session around 2 months. මාස දෙකක් තියෙනවා. We conduct the class 3 days per week. 3 days per week. සතියට දවස් 3ක් තියෙනවා. ඇයිස සතියට දවස් 3ක් තියෙන එක දවසක් තිබ්බනම් ඇතිනේ. ඔයාට ඉංග්‍රීසි ටික සතියට එක දවසක් මට කරන්න පුළුවන් පැය දෙකක් අරගෙන. මම ගොඩක් වෙලාවට try කරන්නේ ඔයා වැඩි කාලයක් මාත් එක්ක ක්ලාස් එකේ වාඩි කරලා තියාගන්න එක. පැහැදිලිද? රෙකෝඩින්ග්ස් අප්ලෝඩ් කරලා මෙතනින් මම නැතුව ඉන්නේ නැහැ. මගේ ලයිව් කැරක්ටර් එක ඔයා ඉදිරියේ ඉන්නවා. ඔයා මාත් එක්ක chat එකේ ඕන තරම් කතා කරන්න පුළුවන්. no doubts කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා රෙජිස්ටර් වෙන්න පුළුවන් අදින් පස්සේ. But Tuesday you can join the class for free and Thursday also you can join the class for free. No doubt. Like coming Sunday, right? We are going to start the course. I mean, next Sunday. පැහැදිලිද? එතෙක් ඔයාලට තියෙන සීලම sessions free. ඔයාලට යාළුවොත් එක්ක share කරගන්න පුළුවන්. මේ recording එකත් upload වෙනවා. ඔයාලට මේකත් බලන්න පුළුවන්. සතියේ දවස් 3ක් class එක කරන්නේ වැඩි ප්‍රමාණයක් ඔයාලට දේවල් උගන්වන්න. මේ course එකේ you are not going to learn only grammar. ඔයා මේකේ grammar විතරක් ඉගෙන ගන්න නැහැ කියලා මතක තියාගන්න. පැහැදිලිද? ඔයා මේ ක්ලාස් එකේදී මම ලබන සතියේ එහෙම නැත්නම් අඟහරුවාද කියන දවසේදී මම ඔයාලට දෙනවා මොකද්ද plan එක කියන එක. අද මේ introduction session එකක් එක්ක පොඩි දේවල් ටිකක් ඉගෙන ගත්තා විතරයි. You will get the plan on Tuesday. ඔයා අඟහරුවාදට ගන්නවා Tuesday plan එක. ඔයා ඔය ඉගෙනගත්ත courses ඔයා follow කරපු කිසිම course එකක තියෙන දේවල් නෙමෙයි ඔයා මෙතනින් ඉගෙන ගන්න. ඔයා වෙනම presentation through වෙනම වැඩපිළිවෙලක් ඉගෙන ගන්නවා. මම ඉතින් හැමෝටම හරි ආදරයෙන් එන්න කියලා ඉල්ලනවා. ඇවිත් සම්බන්ධ වෙලා බලන්න ක්ලාස් එක කොහොමද මේ course එකෙන් ඔයාලට දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම when you finish the course ඔයා මේ course එක finish වෙනකොට you will gain a certificates. ඔයා certificate එකක් ගන්නවට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අපේ course එකේ ඊළඟ දවස Tuesday මම group එකට නැවත message එක දෙනවා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙනකොට gonna understand gonna පාවිච්චි කරලා වාක්‍ය සෙට් එකක් හදලා ready වෙලා ඉන්න class එකට. පැහැදිලිද? Before I wind up this session, මේ session එක අවසන් වෙනකන් I just need to teach you a simple term. When we are leaving the class, අපි අපේ class එකෙන් ඉවත් වෙනකොට අපි class එකෙන් class එක break කරනකොට අපි කියන්න පුරුදු වෙනවා catch you later. අපි නැවත හමු වෙමු ළමයි. Catch you later. So catch you later කියන එකට response කරනවා. Okay sir, catch you later. Catch you later. two විදිහට. Understand? When I'm saying you catch you later good night, you have response me catch you later too sir. පැහැදිලිද? අන්න එහෙමයි response කරන්නේ. Understand? Okay, when you are going to leave one of your friends, ඔයාගේ යාළුවෙක් එක්ක ඉඳලා ආල දෙන්න යන්නේ. Don't say bye every time. හැමලෑම bye කියන්න එපා. You can use catch you later. ඔයාලට පුළුවන් catch you later කියලා පාවිච්චි කරන්න. Okay guys, for only today, I'm going to wind up the session now. අද starting එක සහ මම හිතනවා වැඩි බරක් තියෙන දේවල් ඔයාලට දෙන්නේ නැහැ. ඔයාලට මේ කියපු දේවල් ටික ප්‍රමාණවත් ලොකු දේවල් ටිකක් ඔයාලට තේරුම් ගන්න. ඒ වගේම you understand me, you understand how I'm right. මම හිතනවා මේ වෙනකොටත් ඔයා මාව තේරුම් අරගෙන අවසానයි. මේ ක්ලාස් එකේදී I'm teaching here without a secret version. ගුරු මුෂ්ටියකින් තොරව උගන්වන්නේ. If I know something, I teach you. Understand? එහෙනම් ළමයි, I'm going to wind up the session here. අද අවසන් කරන්න ඉන්න session එක and catch you later. Good night all. හැමෝටම මම හරිම ආදරෙන් අඟහරුවා දවසෙත් හම්බෙන්න කියලා සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම catch you later and okay, you are most welcome for everyone. ඔයා ක්ලාස් එක ගැන ෆීල් වුණා නම් දෙයක් ක්ලාස් එක හොඳයි කියලා හිතුණා නම් ක්ලාස් එක ගැන පොඩි කමෙන්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ දීලා යන්න. ඔය සජෙෂන් එකක් ඔයාලට තියෙනවා නම් ක්ලාස් එක කොහොමද පොඩ්ඩක් මොන හරි දෙයක් ක්ලාස් එක ගැන දාලා යන්න chat එකේදී. හරි. එහෙනම් guys, catch you later. Good night all. Have a good night. God bless you. See you. Bye. Right.